ආයිබෝවන් සියලුම දෙනාට මම අද වීඩියෝ එකක් කරන්න හිතුවේ මම ඊයේ අපි මේ ගම් වතුරෙන් ආයයන් වලින් අවසන් වූ ප්‍රදේශ වලට ගියා. එතකොට දකින්න ලැබුණු ලොකු දෙයක් තමයි මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් තමයි අඩු වෙලා තියෙන්නේ. මොකද පවණක් කට්ටිය අනාථ කඳවුරු වල ඉන්නවා, පවණක් කට්ටිය පන්සල් වල පල්ලි වල එහෙම අසරණ වෙලා ඉන්නවා. එයාලට ඉන්න හිටින්න තැනක් තමයි අඩු වෙලා තියෙන්නේ. කෑම බීම අතින් නම් එයාලට කිසිම අඩුවක් නැහැ. අනිත් එක තමයි අඩු ප්‍රදේශ ඇති. ඒ කියන්නේ යන්නවත් ළඟා වෙනවත් තව වෙනකන්වත් ළඟා වෙන්නවත් බැරි ස්ථාන ඇති. හැබැයි ඒ තැන් වලට ගිහිල්ලා අපේ මේ ආධාර බෙදන අය හෝ සංවිධාන කවුරුත් ඒ තැන් වලටම ගිහිල්ලා දෙනවත් ඇති. ඒ වුණාට යන්නම බැරි තැන් වලට කවුරුවත් ගිහිල්ලා නැහැ වගේ පේනවා. අනිත් එක තමයි මේ ඒ ආධාර ඒ කියන්නේ කඳවුරු වල ඉන්න අයගෙන් අහපුවම පස්සේ යාලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කෑම බීම අතින් ප්‍රශ්නයක් යාලට නැහැ. කෑම බීම යාලට හාල් සීනි පරිප්පු ඒ වගේ දේවල් වියලි ආහාර දැන් යාලට අලුත් අවුරුද්ද වෙනකන් වගේ තියෙනවා. ඒ කියන්නේ මාස 3-4කට වගේ හරියන්න එයාලට තියෙනවා. එතකොට එයාලට එහෙම වුණාම මේ දැන් තවත් මේ සංවිධාන වලින් එක මාධ්‍ය ආයතන වලින් පුද්ගලික වශයෙන් හෝ එක්කහුව කරලා මෙයාලට තාමත් වේලි ආහාර වලට එක තැන් වල එක්කහුව කරනවා. මම නම් හිතන්නේ ඒක සුදුසු දෙයක් නෙවෙයි. දැන් අපේ අනාථ වෙච්ච අය අසරණ කඳුරු වල ඉන්න අය එයාලා කියන්නේ මෙයාලට මාස 4-5කට හරියන්න කෑම බීම තියෙනවා කියලා. එතකොට අපිට මේ එළියේ ඉන්න අනිත් පුද්ගලයන්ට සාමාන්‍ය මට දැනෙන දෙයක් ඉදිරියේදී හාල් හිගයක් යම් දෙයක් බලපාන්න ඉඩ තියෙනවා. මොකද කුඹුරු ඔක්කොම යට වෙලා ගියා. එතකොට වගා කරගන්න විදිහක් නැතුව තියෙනවා. ඊටත් අමතරව මේ තාම සංවිධාන වලින් මේ හාල් වියලි ආහාර එක්කහුව කරනවා. එතකොට රටේ තියෙන හාල් ටික හිගයක් පවතී කියලා මට නම් දැනෙනවා. අනිත් එක තමයි කෑම වැඩියෙන් උයාගෙන පියාගෙන ගිහිල්ලා ඉවරලා ඒ කඳවුරු වලට දෙන්න යනවා. එතකොට සමහරක් විට ඒ කඳවුරු වල ඉන්නේ 500ක් විතර හදපුවාම ඉන්නේ 200යි. එතකොට එතන කෑම සෑහෙන අහක් යනවා. නැත්තම් ඒ ඉන්න ගම් වලට දෙනවා. එයාලත් ඒ වෙලාවේ කෑම කාලා තිබුණොත් ඒ කෑම කෙලින්ම ඩස්බින් එකකට තමයි යන්නේ. එතකොට ආහාර ගොඩක් අහක යනවා. අනිත් එක ලැබෙන්න ඕන කෙනාට හරියටම ලැබෙන්නේ නැහැ කියලා මට දැනෙනවා. මොකද යන්න පුළුවන් ප්‍රමාණයටනේ යන්න කට්ටිය යන්න ගිහිල්ලා ඉවරලා ඒ හරියට බෙදලා දෙනවා. එහෙමත් කෙනෙක් පයින් ගිහිල්ලා යන්න පුළුවන් තැනට ගිහින් දුන්නොත් ඇරෙන්න අනිත් හැමෝටම දැන් ගොඩක් ආහාර වියලි ආහාර හම්බෙලා තියෙන්නේ. මන්නම් දකින්න දෙයක් තමයි හොඳම දේ මේ දැන් ওই ආහාර එකතු කිරීම නතර කරලා එයාලට ඉන්න හිටින්න තැනක් හදන්න උදව් කරොත් තමයි හොඳම දේ කියලා තමයි මගේ අදහස. බොහොම ස්තුතියි.